ජෙහාන් අපි බොහෝ බය වුණා. බලන්නකො මේ තරම් පර්ෆෝමන්ස් එකක් කොහොමද කෝච් සුරේෂ් මේ වගේ පුංචි වයසකදී කරන්නේ? ගීතය ගායනා කරනවා, රංගනය ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ ගීතේ ඒ හැම තේලියකින්ම කියවෙච්ච ඒ වචන අපිට ජවනිකාවක් විදියට මැවුණා. yes ඇත්තට මේ නතාෂා නිකන් චිත්‍රපටියක් බලාගෙන හිටියා වගේ. අපි SCPA නොහෙලා බලන් හිටියා වාදී හැ. thank you coach. හරිම ලස්සනයි පුතේ. මං හිතන්නේ මේ පොඩි වයසට කොච්චර මේ පුතා දක්ෂයිද කියලා දැනුණා. ඒ ගායනයත් ඒ වගේම හරි ජව සම්පන්න වේ ගායනය ඉදිරිපත් කරන ගමන් ඒ ඇක්ට් එක ඒක තමයි කොච්චර දක්ෂයිද මේ පුතා. පුතේ වා හරිම දක්ෂයි. හරිම ආදරණීයයි. thank you coach. coach ප්‍රදීප් මං හිතන්නේ මේ පුතාගේ ඔය performance එක professional level එකක තිබ්බා. thank you coach. right එතකොට ඔය විදියට එක්ස්ප්‍රෙෂන් කරන්න පුතේ ඔය වයසේදී හරි අමාරුයි. ඇත්තටම අමාරුයි. ඔයා ඒක මං හිතන්නේ ඔයා ගෙදරදී සිං කරනකොටත් එහෙමද? ඔව් coach. ඔව් ඒක තමයි. ඒක හොඳ පුහුණුවක් තියෙනවා පුතාට. මම හිතන්නේ ඒ පුහුණුවත් එක්ක ඔයා ගෙනල්ලා තියෙන ඊට පස්සේ කෝච් නද්නිකෙන් හම්බුණ ඒ ගුරු හරුකම් මේවා ඔක්කොමත් එක්ක ඔයා මේක වෙන ලෙවල් එකකට ගෙනිච්ච පුතේ. ඇත්තටම බය වුණා. thank you coach. right ජය වේවා කියලා ප්‍රාර්ථනා. thank you coach for that. coach හර්ෂණ ලේසි නැහැ නතාෂා මේ වැඩේ. දැන් එක දෙයක් තමයි මේ සින්දුවේ මෙලඩි එක සේම් නේ. සේම් මෙලඩි. හැබැයි රිපීට් වෙනවා. මෙයා මාගලක් වගේ දිග සින්දුවක් කිව්වේ. සහ ඒ කතාවේ තියෙන සියලුම එක්ස්ප්‍රෙෂන්ස් මෙයා ඩිලිවර් කරා පුතාගේ ගායනය ඇතුලේ. සහ වචන මතක තියාගන්නවා කියන්නේ පුතේ ඔය වැඩෙත් එක්ක මාර වැඩෙක් තමයි. හරි? thank you coach. ඉතින් මම බය වුණා ඇත්තටම මෙයාට හුස්ම ගන්න තැනක් නෑ. අනික මෙයා කියන රේන්ජ් එක හරි හයි රේන්ජ් එකක්. එතකොට මෙයාගේ එනර්ජි ඇක්ට් එකටත් ගියාම සිං කරන්නත් තව එනර්ජි ඕනේ. එහෙම බලපුවාම ඔය ඇත්තටම හොඳ සැර වැඩකාරයෙක් පුතේ. මම ඔයාලට සුබ පතනවා. ඔයාගේ ඇක්ට් එක තව ලස්සන වුණා. ඒ සියලුම දේවල් එක්ක ඔයා වැඩේ තාම හොඳින් කරා. මං හරි ආසාවෙන් බලන් හිටියේ. ඒ වගේම අර දේ නිසා බය වුණා මම. ජය වේවා පුතේ. ජය වේවා. thank you coach for that. ජෙහාන් දැන් මේ සින්දුවේ කියනවා වගේ ඔයත් බයද හොල්මන් වලට? බය නැහැ. පොඩ්ඩක්වත් බය නැහැ. කෝචර්ස් නිකන් කිව්වේ නිකන් මම හිතුවා පොඩි හරි චකිතයක් එක්ක නැහැ කියලා. මමත් බය වුණා ඒ උත්තරේට. කිසිම බයක් නැතුව නැහැ කිව්වේ නේද? බය වෙන දෙයක් නැහැ නේද ජෙහාන්? හොල්මන්ටත් හොල්මන් පේන්න තමයි performance එක දුන්නේ. අන්න හරි. ඔව්. හරියට හරි. හරියට හරි. All right, so let's give it up once again for Jehan Manti. ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් The Voice Kids Sri Lanka YouTube channel එක දැම්මම subscribe කරන්න.